ජොබ් ඩැඩි එක්ක අද අපි කතා කරමු වෘත්තීය සමිතියක්. එහෙම නැත්නම් ට්‍රේඩ් යූනියන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා. අතන වෘත්තීය සමිතියක් නැත්නම් ට්‍රේඩ් යූනියන් එකක් පිහිටවගන්නේ කොහොමද? මේක අදාළ වෙන්නේ කාටද? මේ වගේ ප්‍රශ්න ගොඩක් අපි අද ඔබත් එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අතන වෘත්තීය සමිතියක් කියන එක ලංකාවේ ගත්තාම අපේ පෞද්ගලික අංශය වේවා රාජ්‍ය අංශය වේවා මේ හැම අංශයකම සේවය කරන සේවකයින්ට සේවා යෝජකයින්ට හදාගන්න පුළුවන් සංගමයක්. ඒතකොට වෘත්තීය සමිතියක් කියන එක ඇත්තටම එක්කෝ සේවකයෝ අතර. එහෙම නැත්නම් සේවා යෝජකයෝ අතර. මේ සේවකයෝ සහ සේවා යෝජක අතර කවදාවත් වෘත්තීය සමිතියක් හැදෙන්නේ නැහැ. එක්කෝ සේවකයෝ අතර එහෙම නැත්නම් සේවා යෝජකයෝ අතර ඇති කරගන්න සංගමයක් තමයි වෘත්තීය සමිතියක් නැත්නම් ට්‍රේඩ් යූනියන් එකක් කියලා කියන්නේ. මේ ට්‍රේඩ් යූනියන් එකක් හැම වෙලේම ඇති කරගන්නකොට අපේ තියෙනවා අපේ ලංකා නීතියේ තියෙන වෘත්තීය සමිති ආඥා පනත කියලා. මේකේ ප්‍රතිපාදන දීලා තියෙනවා. මේ අරමුණු හතරක් තියෙනවා දීලා මෙන්න මේ අරමුණු හතරෙන් එකක් හෝ කීපයක් අරමුණු කරගෙන තමයි මේ වෘත්තීය සමිතියක් ට්‍රේඩ් යූනියන්ස් එකක් නැත්නම් ඒ වෘත්තීය සමිති සන්ධානයක් ඇති කරගන්න ඕන කියලා. ඒ අරමුණු තමයි පළවෙනි එක තමයි අරමුණක් විදිහට සේවකයන් අතර. එහෙම නැත්නම් සේවා යෝජකයන් අතර. එහෙමත් නැත්නම් සේවකයෝ සහ සේවා යෝජකයෝ අතර තියෙන රෙගුලාසි සම්බන්ධ අරමුණු කරගෙන වෘත්තීය සමිතියක් පිහිටව ගන්න පුළුවන්. දෙවෙනි අරමුණ තමයි ව්‍යාපාරයක් නැත්නම් වෙළඳාමක්. මේක කරගෙන යනකොට මේ වෙළඳාම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සීමාකාරී කොන්දේසි පනවන්නොත් අන්න ඒ වගේ දේවල් අරමුණු කරගෙන වෘත්තීය සමිතියක් පිහිටව ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි යම්කිසි කාර්මික ආරවුලක් ඇති වුණොත් සමහරට සේවකයෙකුට වෙන්න පුළුවන් සේවකයන් කණ්ඩායමකට වෙන්න පුළුවන් සේවා යෝජකයෙක් කණ්ඩායමකට හෝ සේවා යෝජකයෙකුට වෙන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවකදී ආරවුල වෙනුවෙන් පෙනී සිටින්න නියෝජකත්වයක් ලබා දෙන්නත් මෙන්න මේ වෘත්තීය සමිතියට අරමුණු කරගෙන වෘත්තීය සමිතියක් පිහිටවන්න පුළුවන්. හතරවෙනි එක තමයි මේක ටිකක් වැදගත් අරමුණක්. වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අවස්ථාවකදී විශේෂයෙන් වැඩ වර්ජනයක් වගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අවස්ථාවකදී එන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් සාක්ෂාත් කරගන්න ඒවට උදව් ආධාර අනුබල දෙන්න මූල්‍යමය වශයෙන් දායකත්වය ලබා දෙන්නත් අරමුණු කරගෙන වෘත්තීය සමිතියක් පිහිටවන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ දේවල් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට සේවකයන් වැඩ වර්ජනයක් අඛණ්ඩව පවත්වාගෙන යනවා නම් ඔය වැඩ වර්ජනයේ සහභාගී වෙලා ඉන්න දවස් පඩි ලබන සේවකයෝ වගේ නම් ඔවුන් මේ වැඩ වර්ජනය කරන දවස්වලට ඔවුන්ගේ වේතනය ඔවුන්ට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක දිගින් දිගටම ගියොත් ඔවුන්ගේ පවුලේ සමාජිකයන් පවා ආර්ථික වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවලදී ඒ සේවකයන්ගේ පවුල්වල සමාජිකයන්ට පවා උදව් උපකාර කරන්න අරමුණක් ඇතුව වෘත්තීය සමිතියක් පිහිටවා ගන්න අපිට පුළුවන්.